මේ ආරණාසි මේ දැන් කරන්න යන්නේ ඕකනේ. ආරණාසි කියන්නේ ඕකනේ. දැන් ඇත්තටම අනිත් ඇයිට මොකද්ද මේ කුමාර කාශ්‍යප හාමුදුරන්ගේ අදහස ගැන හිතේ? කුමාර කාශ්‍යප හාමුදුරුවෝ මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? තෙරුවන් මොකද්ද එයාට සරණයි මේ රණවංශ. ඔව් තෙරුවන් සරණයි. එහෙමයි මහච්චරිතෝ. පාද නමස්කාර කරමි රණවංශ. එහෙමයි. ඇත්තටම රණවංශ මෙතන මේ හතර ඉරියව්වම තියෙන ඔය සති. එතකොට සතර ඉරියව්වෙම මේ ප්‍රත්‍යක්ෂ මේක මෙනෙහි කිරීම මේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිද්ධ වෙලා තියෙන බව පැහැදිලි. එහෙමයි. එතකොට මේ අපේ කුමාර කාශ්‍යප හාමුදුරුවන්ට මේක ගලපා ගන්න තාම බෑ. මොකද සිතුවිලි වලින්ම ඉන්න නිසා. මොකද සත්‍ය ධර්මයක් නැහෙනි. අර රූපය බාහිරට දාලා එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පෙර භව වලට දාලා ගලපාගෙන ඉන්න භික්ෂුන් වහන්සේ නමක්නේ. එතකොට කොහොමත් මෙතන මතුවෙන්නේ නැහැ. මෙතන කොහොමත් එයා යන්නේ සිතුවිලි වලින්මයි. දැන් 2020 ඉඳලා ඔය සටනමනේ යන්නේ ආර්යයන් වහන්සේ හැම වෙලාවෙම අනුන්ට මඩ ගහන එකමයි දිගටම කරගෙන යන්නේ. මොකද ධර්මයක් දේශනා කරන්න බෑ. දැන් එදා කියපු ධර්මය දැන් කියන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එතකොට එයා ශ්‍රාවකයෝ විදිහට තියාගෙන ඉඳලා මේ කාගේ හරි අඩුපාඩු, ඒ කියන්නේ විදර්ශනා ධූරයේ ඉන්න කෙනෙක්ගේ අඩුපාඩු හොයන එකමයි එයාට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ. ඉතින් දිගටම මේක ගගහ ඉන්නවා. හැබැයි වැඩි කාලයක් ඕක ගහන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒ ශ්‍රාවකයොත් දැන් එකිනෙක මොකද්ද මේ ප්‍රශ්නේ කියලා මේවා නිකන් හරි දැනෙන්න අහපුවාම ඒ අයත් එතනින් අතහැරෙනවා. එයාට ඒකත් මෙඩිකල් කරන්න හම්බෙන්නේ නෑ ආර්යයන් වහන්සේ. ඔය සිතුවිලි වලින්ම එයා හොඳටම අபிසංකරණය වෙලා ඉන්නේ. ඒක හැදෙන්නේ නෑ. කවදාවත් මාර්ගයකටවත් එන්න හම්බෙන්නේ නෑ. ඒ කියන එක. ඇත්තටම ආර්යයන් වහන්සේ අපි මේ ධර්මයේ 2020 අහනකම් අපිට තිබුණ නෑ මකක්. අපිට මේ ප්‍රායෝගිකව මේක අත්දකින්න පුළුවන් එකක් කියලා අපි දැනගෙන හිටියේ නෑ මේ ධර්මය. ඉතින් මේ ධර්මේ ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ ධර්මයක් කියලා අපිට වැටහුනේ ඔබ වහන්සේගේ මේ ධර්මය අහලා ඒක දැනෙන්න ගත්තාම. ඒක ආයේ කාටවත් වෙනස් කරන්න බෑ. ආපස්සට හරවන්න බෑ. ඒක කොහොම නෙවෙයි මොන දේ වුණත් ඒක බෙල්ල කපලා ගියත් ඒක ආපස්සට හරවන්න බැරිව ප්‍රත්‍යක්ෂයි. ඒක සාන්දිටික ධර්මයක්. ඒක උන්වහන්සේට මේක වැටහෙන්නේ නෑ. ඔක කොහොමත් වැටහෙන්නේම නෑ. මේ ඒ තරම් එයා ඒ සිතුවිල්ලෙම අபிසංකරණය වෙලා. දැන් වැඩි කාලයක් හම්බෙන්නේ නැහැ. ওই පොත් ටික ශ්‍රාවකයන්ට දුන්නා නම් ඉතින් ඒ හරිනේ. පාළි ටිකක් එක්ක ධර්මයක් දේශනා කරන්න හම්බෙන්නෙම නැහැ. ඉතින් අනුන්ගේ අඩුපාඩු හොය හොයා ඉන්න එකේ ටුක්ටක් මේ ධර්ම දේශනා මේක ඇහුවත් පිළිගන්න තරම් ස්වභාවයක් නැහැ. ඒ කියන්නේ මේ මාර සංඥාව හොඳටම ක්‍රියේට් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා කවදාවත් ගොඩ යාමක් නැහැ කියලා තමයි අපිට දැනෙන්න තියෙන්නේ. අපිට කියන්න තියෙන්නේ ආර්යයන් වහන්සේ මේක ආපු සුවාසක් අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ඉන්නවා. සියලු දෙනාම මේ ගිනිගත් හදවත් ගින්න නිවිලා හොඳ සාමයෙන් සතුටින් අද කටයුතු කරනවා. මරණ බියක් නැතුව ඉපදෙන්නේ මේ මොහොතේ, මරණයත් මේ මොහොතේ. ඒ මරණය කියලා දෙයක් හම්බෙන්නෙත් නැහැ. ඒ ගැන දැනගෙන ජීවත් වෙනවා බොහොම සැනසෙල්ලේ. ගින්න නිවිලා. එහෙම පිරිසක් බොහෝ ශ්‍රාවක පිරිසක් ඉන්නවා. දැන් ඔයා එහෙම ඇත්තටම මහාචාර්යතුමා දැන් ආරණ්‍ය වහන්සේට දැන් ස්වාමීන් වහන්සේලාම කතා කරලා කියනවා මෙයාගේ කතාව. ලස්සනට එහෙමයි. කියනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙයා බලනවා දැන් ස්වාමීන් වහන්සේලා මෙයාගෙන් අපහැදෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේලා මෙයාව අතාරිනවා. දැන් මෙයාට ඕනේ එල්ලලා ඉන්න. මෙයා බලනවා දැන් ඔය රුවන්වැලි සෑයට ගිහිල්ලා දැන් ප ဋ ාණ කරන වගේ එකක් අරගෙන මේක දැන් කියවලා ඒකේ තියෙන අර හිතවත් ස්වාමීන් වහන්සේලාගේත් අර මේක ඇතිව දැන් මේ කොහොම හරි මෙයා බලේ තියා ගන්නවා වගේ එකක් මෙයාගේ තියෙනවා. මෙයා උත්සාහ කරනවා මෙයා මේකේ මුදුනා වගේ දැන් මෙයාට මේ මුදුනයි කියන එකක් තියෙනවා ඔළුවේ. ඒකේ තියා ගන්න උත්සාහ කරනවා. මෙයා මේක නැති වෙයි කියන බයක් දැන් තියෙනවා. දැන් හෙල්ලලා තියෙනවා මේ ඔක්කොටම දැන් තේරෙනවා මේවා දැන් කියවන කොටත් එයාගේ මූණේ හිනාවක්වත් නැහැනේ. එයාට hina වෙන්න බෑ. තේරෙනවනේ ඒක අපිට බලනකොටත් ද්වේෂ මූල සිතකින්නේ කරන්නේ. දැන් ඇත්තටම දැන් ඔය ප ဋ ාණ කරණය ගැන කියවන එක ගැන මොකද්ද මේ මහාචාර්යතුමාට හිතෙන්නේ? ප ဋ ාණ කරණය අතට අරගෙන ඒකේ එල්ලීලා බලනවා දැන් ඉන්න. මොකද හිතෙන්නේ? ආර්යයන් වහන්සේ ප ဋ ාණ කරණේ ගත්තත් ඕකේ තියෙන දැනුමනේ. දැන් ඕක ප්‍රායෝගිකව අත්දකින්න පිළිවෙල දැනගන්න එපා ඉස්සෙල්ලා.
ප ဋ ාණකරණය කිව්වත් වැඩක් නැහැ. මේක ප්‍රායෝගික දහම මේක අත්දකින්න විදිහ දැනගන්න ඕනේ. ඒක දන්නේ නැහැ. මේ දැනුමෙන් ඕක මේ ශ්‍රාවකයන්ට දේශනා කරයි ඕ පොත කියවයි. එතනින් එහාට දෙයක් නැහැ. මොකද කල්යාණ මිත්‍රයෙක් වෙච්චාම ඒක සාන්දිටික වෙලා ඒ ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන ඥානයකින් දේශනා කරන්න ඕනේ. ඉතින් ඒක උන්වහන්සේට තියෙනවද? උන්වහන්සේ පාලි ඉස්පිලි පාපිලි ගැන කියලා දෙයි මෙහෙමත් විග්‍රහ වෙනවා කියලා. ඉතින් පොත කියවයි. මන් දන්නේ නැහැ ආර්යයන් වහන්සේ මාර්ගයට එන කෙනෙක් එතන මේ බිහි වෙයිද කියලා. දැන් ඔබ වහන්සේ බලන්න දැන් කුමාරකාශ්‍යප හඳුර දැන් ආර්යයන් වහන්සේ ඇත්තටම ওই විග්‍රහ කරන අපි අසන්ති කිව්වා වගේ මේ හැමෝටම තේරෙනවා මේක බුදුන් වහන්සේ ගායසීසී බෝධි මූලයේ නේද? බුද්ධත්වයට පත් වෙනකොට ඊට පස්සේ බුදුන් වහන්සේ අසත්‍ය ගත කරනකොට පටිච්චසමුප්පාද ධර්මය මෙනෙහි කරනවා කියනකොටම අනුලෝම ප්‍රතිලෝම මේක මේ පටිච්චසමුප්පාද ධර්මය කියන්නේ මේ පුටුව හැදෙන හැටි නේද? ඒක මෙනෙහි වෙනවා නේද? මේක මෙහෙම එහෙමයි. තවදුරටත් තහවුරු වෙනවා නේද? තහවුරු වෙනවා කියන තහවුරු වචනේ කරගන්න. ආරණ්‍යසට පුදුම විදියට අපහාස කරනවා. ඔන්න බලන්න මහාචාර්යතුමා මේ කියන එක දිහා පොඩ්ඩක්. බලන්න බුදුරජාණන් වහන්සේ ගැන මේ කියනවා බුදුරජාණන් වහන්සේ සත්‍ය ගත කිරීම පිළිබඳව ලබන අප්‍රේල් වෙනකම් මොකද කියන්නේ එපා කිව්වේ ඕකයි. ඒ කියන්නේ මේක අපේ සත්‍යය කියන්නේ අපි දන්නවා මාස දෙකක්. ඒතර බුදුන් වහන්සේ ගායසීසේ බෝධි මූලයේ බුද්ධත්වයට පත් වෙනවා. මේක දැනගන්නවා මේකයි වෙන්නේ කියලා. අපි ඊට පස්සේ බුදුන් වහන්සේ බලන්නකො අභ්‍යන්තරේ පරිවර්තනය වෙනක ප්‍රත්‍යයන් වෙනකම් සත්‍යයක් ගත කරනවා. දැන් සත්‍යය බැලුවම අපිට පේනවා රුවන් සක්මනේ දෙන්න පටිච්චසමුප්පාද ධර්ම මෙනෙහි කරනවා. ඒතර පටිච්චසමුප්පාද දැන් ඕක දැන් ආරයන් වහන්සේ කියන එක හොඳටම පැහැදිලි නේද? නේද මහාචාර්යතුමා? එහෙමයි. ඔබ වහන්සේ අපි මේ ටික ඔන්න බලන්න මහාචාර්යතුමා ඔන්න බලන්න දැන් මෙයා කරන වැඩි. කියන්නේ අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ. ඒතර අරමුණ මේ මොකද්ද මෙතන දැන් දෙයක් නැති ස්වභාවය පත්‍යය උන්වහන්සේට. උන්වහන්සේට 100% වෙනවා මේක තමයි ඒ ස්වභාවය දිය වෙලා 100% වෙනවා යන ස්වභාවය. ඒක හොඳින් පත්‍යයන් වෙනවා දැන් කොහොමද උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කියන්නේ උන්වහන්සේට ඒක අභ්‍යන්තරයෙන්ම දැනෙනවා. හැබැයි උන්වහන්සේ ඒක පත්‍යයන් කරනවා ඒවට. ඇත්තටම එතන කියනවා ආර්යයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා කියලා අභ්‍යන්තරයෙන්ම දැනෙනවා. නමුත් උන්වහන්සේට ඒක තව ටිකක් ප්‍රත්‍යයන් වෙනවා කියලා කියනවා. මේකේ වරදක් නැහැනේ මහාචාර්යතුමා. නමුත් මේ බලන්න විග්‍රහ කරන විට පුරුදු ටික එනවා. අරක දැන් පුරුදු එනවා නැත්තම් ආ උඩින්. පුරුදු වුණාට අරක ප්‍රත්‍යයන් කරනවා. දැන් පුරුදුනේ සිත කියන්නේ දැන් කෙනෙක් පුජ්‍යලේ නෙමෙයිනේ. පුරුදු කොටන්නේ. පුරුදු කොට බල ගන්නවගෙන එනවා. එතකොට අර 100ට 80 වෙනවා තාමත් පුරුදු වෙනවා කියන්නේ. දැන් ඔතන මහාචාර්යතුමා ඇත්තටම කිව්වොත් ඒ ප්‍රායෝගික පැත්තේදී තමයි අපිට ඕක තේරෙන්නේ. ප්‍රායෝගික පැත්තේදී පුරුද්දට ආවට ඒක දෙයක් වෙන්නේ නැහැ. පුරුද්දට අපිට දැන් මේ පුටු මේ සඳන් කියලා එනවා. ඔය එන්නේ පුරුද්දටනේ. මේ පෙර සංඥා නව සංඥා කියන්නේ හුරුවන්නේ පුරුද්දනේ. ඒක ආවට ඒක දෙයක් වෙන්නේ නැහැ. ඕක තමයි ඔතන කියන්නේ. පුරුද්දට එනවා. නමුත් ඒක දෙයක් වෙන්නේ නැහැ. උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ. ඒක දැන් ඔය ටික ලස්සනට අරස කියනවා. නමුත් මේක තේරුම් ගන්න බැරුව මේ බලන්න කියන එක. පුරුදු එනවා කියන්නේ අරක ආත්මය තාම තියෙනවා කියන්නේ. ආත්ම සංඥාව කැරකෙනවා. ඒතර ආත්ම සංඥාව අර ඒක දිය වෙන ස්වභාවයම තමයි. අර පුරුදු වලින් හදලා තියෙන බලය. මේ කියපු කතාව බුද්ධයෙන් ඇහුවනම් ඔබට මම හිතන්නේ මොලයක් තියෙන මිනිස්සෙකුට නම් ඔය ඔතන ඇත්තටම අර කියන්නේ ආත්ම සංඥාව දැන් පේනවනේ. බුදුන් වහන්සේට ආත්ම සංඥාව තියනවද නැද්ද කියලා පේනවා. ආත්ම සංඥාව කියලා ආත්ම සංඥාව දිය වෙන ඔක්කොම පේනවා. ආත්ම සංඥාව දැන් මේක බලවත් වෙන්නේ නැහැ. ඒ බුද්ධත්වයට ආත්ම සංඥාව බලවත් වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් මේක සංඥාවක් කියන එක වෙනයි. ඒක දෙයක් නොවනවා කියන එක වෙනයි. දැන් ආත්ම සංඥාව බලවත් වෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය මේ බුදුන් වහන්සේ දැන් අත්‍තරම කිව්වොත් ඕනම කෙනෙකුට දැන් මේක පුටුව කියන සංඥාව තියෙනවා. පුටුව කියන සංඥාව නැති වෙන්නේ නැහැ. බුදුන් වහන්සේට කියන සංඥාව නැති වෙන්නේ නැහැ කියලා. නසන්න සනි න විසන්න සනි නොබියසනි නබූත සනි. නමුත් ඒක දෙයක් වෙන්නේ නැහැ. ඒක බලවත් වෙන්නේ නැහැ. ඒක අபிසං කරන්නට යන්නේ නැහැ. දැන් මේක තමයි උන්වහන්සේට තේරෙන්නේ නැහැ මේ කතාව. මේ මොකද්ද මේ ආත්ම සංඥාව කියන එක අරගෙන කියන එක. අය මේ වගේ අසත්පුරුෂය ළඟට බණ අහන්න යන්නේ. බුදුරජාණන් වහන්සේටත් වාසනා ගුණ තිබ්බලු. වාසනා ගුණ තේරුම් නැත්නම් පුරුදු තිබ්බලු. දැන් මේ වාසනා ගුණ කියන වචනේ දාලා පුරුද්ද කියන එකට දැක්කද අපහාස කරන හැටි. දැන් ආරංශ වාසනා ගුණය වගේ වචන දාන්නෙම නැහැ කියන්නෙම නැහැ. ඒතකොට වාසනා ගුණ කියන වචනේ දාලා ඊට පස්සේ දැන් පුරුදු තිබුණලු කියනවා. මේ කියන්නේ පෘථග්ජන මානසිකත්වයේ. ඒ පුරුදු නෙමෙයිනේ මේ කියන්නේ. මේ කියන්නේ අර පෙර සංඥා නව සංඥා විදිහට අර මේක දැන් එනවනේ මේ සිතුවිලි ස්වභාවයේ සාමාන්‍ය විදිහට ඒ පුරුදු කියන්නේ මේ පෙර සංඥා නව සංඥා කියන එකනේ.
පෙර ඒක නැතුව මේ අමුතු මේ එකක් නෙමෙයිනේ. දැන් මෙතන විග්‍රහ කරන්නේ පෘථග්ජන මානසිකත්වයකින්. එහෙමයි පුරුදු බුද්ධියෙන්නේ බලන්නේ ආර්යයන් වහන්සේ. බුද්ධියෙන්නේ. පුරුදු කියලා කියන්නේ ආත්මයලු. මේ පුරුදු කියන කියන ආත්මය කියලා අපි කියන්නේ. මත් අහලා බලන්නකෝ. අයි මේක පුරුදු ටික එනවා. අරක දැන් පුරුදු එනවා නැත්තම් ආ උඩින්. පුරුදු වෙනකොට අරක ප්‍රත්‍යයන් කරනවා. දැන් පුරුදුනේ සිත කියන්නේ. දැන් කෙනෙක් පුජ්‍යලෙ නෙමෙයිනේ. පුරුදු කොටන්නේ. පුරුදු කොට බල ගන්නවගෙන එනවා. එතකොට අර සිහියට අසු වෙනවා තාමත් පුරුදු එනවා කියන්නේ. එතකොට පුරුදු එනවා කියන්නේ අරක ආත්මය තාම තියෙනවා කියන්නේ. ආත්ම සංඥාව කැරකෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයටපත් දැන් උතන ඇත්තටම ආරණාංශයේ පෙන්නන්නේ අරසට කියන්න ඕනකම තියෙන්නේ මේ බුදුන් වහන්සේ බුද්ධත්වයටපත් වෙනවා. එතකොට බුදුන් වහන්සේ මෙතන අතරකොත් අනාත්ම සංඥාව අත්දකින්නවා. නමුත් පෙර පුරුද්දට මේක ආවට මේක බලවත් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ මේ ආයිමත් මේක ආත්ම සංඥාවකට බැසගන්නේ නැහැ. පෙර පුරුද්දට බලවත් වෙන්නේ නැහැ. නමුත් අර සාර සංඥාව ආවට දැන් බුදුන් වහන්සේ බුද්ධත්වයටපත් වෙනකොට අවබෝධයෙන්ම මේ නිවන් දැකලා ඉවරයි. එතකොට බුදුන් වහන්සේ දන්නවා දැන් මේක අපි දැන් මේක අපිට දැන් හොඳටම ඔබතුමාට හොඳටම ප්‍රත්‍යක්ෂයි. ඔබතුමා දැන් වටපිට බැලුවාම වෙනද විදිහට පෙවුනට ඕක දෙයක් වෙන්නේ නැහනේ. ඕක එන්නේ හුරුවක් නිසානේ. ඔය හුරුවනේ පුරුදු කියන්නේ. හුරුවට ආවට ඔබතුමාටම ප්‍රත්‍යක්ෂයි. මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ දැන්. ඔබ වහන්සේ දැන් බුද්ධ සභාවේ අත්දකින්නවා. හැබැයි ඉතින් අර හුරුවට ආවට වැඩක් නැහැ. හුරුවට ආවට වැඩක් නැහැ. අර ආත්ම සංඥා බලවත් වෙන්නේ නැහැ. ආත්ම සංඥා දන්නේ නැති වෙන්න බෑනේ. දැන් දන්නේ නැති වෙන්නත් සාමාන්‍යයෙන් අපිට මෙතන පුටුව තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද? ඒක බලවත් වුණ නැතුවම තේරෙන්නේ නැද්ද?